ක්‍රියාව කරන කෙනා නැති වාක්‍යයක් මට කියන්න. මම කියනවා වහිනවා. වහිනවා. වහිනවට කියනවා rain. දැන් මේකේ ක්‍රියාව කරන කෙනෙක් ඉන්නවද? ක්‍රියාව කරන කෙනෙක් නැහැ. එතකොට මේක කර්මකාරකද? ක්‍රියාව කරන කෙනෙක් නැති වාක්‍ය නෙමෙයි කර්මකාරක කියන්නේ. මේකේ ක්‍රියාව කරන කෙනෙක් නැහැ. හැබැයි මම ගේනවා ක්‍රියාව කරන කෙනෙක් it කියලා. it එක rain වෙන්න බෑ rains. මේක කර්මකාරක නෙමෙයි ළමයි. මේක passive voice වාක්‍යයක් නෙමෙයි. මේක ඇවිල්ලා active voice වාක්‍යයක්. ක්‍රියාව කරන කෙනෙක් නැත්නම් ඒක active voice. passive කියන්නේ ක්‍රියාව කරන කෙනෙක් නැති වාක්‍ය වලට නෙමෙයි. ක්‍රියාව කරන කෙනෙක් ඉන්නවයි. හැබැයි එයා ඉන්නේ වාක්‍ය අවසානයේ. ඒ කියන්නේ කොහොමද? object form එකෙන්. ඒ කියන්නේ කොහොමද එයා තියෙන්නේ? එයා ඉන්නේ අනුක්තයක් විදියට. එහෙම නැත්නම් ක්‍රියාව කරන කෙනා ඉන්නවා වාක්‍ය නෙමෙයි පිටත. දැන් මේකෙදි වැස්ස වස්සන්නේ කවුද කියලා නෑනේ. එහෙනම් ක්‍රියාව කරන කෙනෙක් පිට ඇත්තෙත් නෑ, ඇතුලේ ඇත්තෙත් නෑ. හැබැයි කර්මකාරක වාක්‍යයක් කියලා කියන්නේ ක්‍රියාව කරන කෙනා ඉන්නවා එක්ක වාක්‍ය ඇතුලේ වාක්‍ය අවසානයේ. එහෙම නැත්නම් වාක්‍යයෙන් පිටත එළියේ. ඒ කියන්නේ අපි අදහස කියද්දී අපිට තේරෙනවා රයිට් මේ ක්‍රියාව කරන කෙනෙක් ඉන්නවා. හැබැයි එයා නැත්තේ කොතනද? වාක්‍ය ඇතුලේ. තේරුණාද passive voice කියන කතන්දරේ? passive voice වාක්‍යයක ළමයි කොටස් තියෙන විදියක් තියෙනවා. සාමාන්‍ය passive voice වාක්‍යයක මට ඔයාට භාෂාවේ තියෙන passive කර්මකාරක වාක්‍ය ඔක්කොම එක පැටර්න් එකකින් පෙන්වන්න පුළුවන්. රයිට් මම ඔයාලට මේ අද දවස් තුල පාස් පේපර් එකක O level වලට ආපු පාස් පේපර් එකක තියෙන ප්‍රශ්න ටිකක් එකක් නේ ප්‍රශ්න කීපයක් වෙලාවත් එක්ක කතා කරන්න යන්නේ. හැබැයි මේක කතා කරන්න කලින් ඔයාලට මම පොදු පැටර්න් එකක් දෙනවා කොහොමද කර්මකාරකය නිර්මාණය කරන්නේ කියලා. කර්මකාරක වාක්‍යයක ළමයි ඉස්සෙල්ලම ඉන්න ඕනේ මෙන්න මෙතන ඉන්න කෙනා කවුද වාක්‍ය මුලම ඉන්න කෙනා? සබ්ජෙක්ට් නෙමෙයි. වාක්‍ය මුල ඉන්නේ ළමයි ඔබ්ජෙක්ට්. ඒ කියන්නේ කර්මය. passive voice වාක්‍යයක ඉස්සරහට ඇවිල්ලා උත්තේ විදියට ඉන්න ඔබ්ජෙක්ට්. ඊට පස්සේ එනවා helping verb එකක්. helping verb එකක් කියලා කියන්නේ ළමයි උපකාරක ක්‍රියාපදයක්. ඊට පස්සේ එනවා verb එක. verb එක එන්නේ ළමයි VPP form එකේ. ඒ කියන්නේ මොකක්ද? ක්‍රියාපදයේ තියෙන්නේ past participle form එකේ. අපි ඒකට කියනවා ක්‍රියාපදයේ තුන්වන රූපය V3. එහෙම නැත්නම් ක්‍රියාපදයේ VPP එක. verb past participle. ඊට පස්සේ වාක්‍ය එනවා by agent. by agent කියලා කියන්නේ ළමයි ක්‍රියාව කරන කෙනා. අන්න අර කියපු කවුද? උක්තය. එයා වාක්‍ය ඉන්නේ කොහමද? වාක්‍ය අවසානයේ කොහමද? අනුක්ත ස්වරූපේ. පැහැදිලිද? රයිට්. කර්මකාරක වාක්‍යයක ආරම්භයේ ඉන්නේ සබ්ජෙක්ට් නෙමෙයි. කවුද ආරම්භයේ ඉන්නේ? කවුද ආරම්භයේ ඉන්නේ? ඔබ්ජෙක්ට් එක කර්මය. passive voice කියලා කියන්නේම කර්මය උක්තුණු වාක්‍ය. එයාට ගැලපෙන්නේ helping verb එකක් තියෙනවා. helping verb එක කියන්නේ ඇත්තටම මෙතන be උපකාරක ක්‍රියාපදයේ be verb එක. be verb එකේ අවස්ථාවක් තමයි මෙතන භාවිතා කරන්නේ. මුල් අවස්ථාව ටිකේ ඊට පස්සේ අපි තව perfect වලට එහෙම ගියාට පස්සේ වෙන උපකාරක ක්‍රියාපද භාවිතා කරනවා. ඒ නිසා මම පොදුවේ මෙතන කියනවා helping verb එක භාවිතා කරන්න. verb එක all passive voice. දැන් මතක් කරන්නකෝ active voice වල verb එක simple present tense වල නම් තියුණා infinitive form එකේ. ඊට පස්සේ subject එක singular වෙනවා නම් verb එක තිබුණා singular form එකේ. සරල අතීත කාලේ simple past වලට යනකොට verb එක තිබුණා simple past එකෙන්. continue වලට යනකොට verb එක තිබුණා verb ing එකෙන්. ඒ කියන්නේ ක්‍රියාපදේ අපිට මෙන්න මේ අවස්ථා ඔක්කොම singular එක ඊගාවට plural එක සරල අතීත කාලය ඊට පස්සේ වර්තමාන කෘදාන්තය ඊට පස්සේ ආය perfect වලට යනකොට verb past participle මෙන්න මේ තියෙන ක්‍රියාපදයේ අවස්ථා ඔක්කොම ඕනේ වුණා අපිට මොනව කතා කරනකොටද? active voice කතා කරනකොට. ඒ කියන්නේ active voice වාක්‍යවල ක්‍රියාපද active voice අපි simple sentences, continuous sentences, perfect sentences, perfect continue මේ ඔක්කොම active voice කතා කරද්දී ළමයි ක්‍රියාපදයේ බහුවචනය, ඒකවචනය, සරල අතීත කාලය, වර්තමාන කෘදාන්තය, අතීත කෘදාන්තය ක්‍රියාපදයේ මේ අවස්ථා ඔක්කොම ඕනේ වුණා. හැබැයි passive voice කතා කරද්දී all passive voice ඒ කියන්නේ මේක present උනත්, past උනත්, future උනත්, simple උනත්, continue උනත්, perfect උනත්, perfect continue නෑ passive. එතකොට මේ හැම අවස්ථාවකම verb එක තියෙන්නේ passive voice වල කොහොමද? VPP verb එක.
මොකද්ද ළමයි VPP verb එකක් කියලා කියන්නේ? ක්‍රියාපදයේ තුන්වෙනි රූපය. මතකයනේ ක්‍රියාපදයක් අපි come ගත්තොත් come, came, come. Go, went, gone. Teach, taught, taught. Buy, bought, bought. Bring, brought, brought. මතකනේ තුන්වෙනි රූපයක් තිබුණානේ. අන්නේ අවස්ථාවෙන් තමයි ප්‍රධාන ක්‍රියාපදයේ තියෙන්නේ all passive voice. all passive voice කියන්නේ මොනවද? passive වල present උනත්, passive වල past උනත්, passive වල future උනත්, එහෙම නැත්නම් simple වාක්‍යයක් උනත්, එහෙම නැත්නම් continue එකක් උනත්, එහෙම නැත්නම් perfect එකක් උනත්, එහෙම නැත්නම් modern එකක be verb එක passive එකක් උනත් ප්‍රධාන ක්‍රියාපදය අනිවාර්යෙන් passive voice නම් VPP එකෙන්ම තියෙන්න ඕනේ. එතකොට මේ අර active voice වල තිබුණු කරදරකාරී ස්වභාවය නැහැ. අය active voice වල නම් මතක් කරගන්න simple sentences නම් කරන කෙනා singular නම් verb එක singular කරන්න ඕනි වුණා. එතකොට අර ක්‍රියාපදයේ එක වචන කරන SES දාන කොන්දේසි මතක තියාගන්න ඕනේ වුණා. ක්‍රියාපදයේ කරන කෙනා බහුවචනය නම් ක්‍රියාපදයේ බහුවචනෙන් තියන්න ඕනි වුණා. සරල වර්තමාන කාලේ. සරල අතීත කාලේ යනකොට ක්‍රියාපදයේ V2 එක වුණා අතීත කාලයේ සරල අතීත කාලයේ. ඊට පස්සේ ක්‍රියාපදයේ ing අවස්ථාව ක්‍රියාපදයක අගට ing දාලා වර්තමාන කෘතන්තය හදන ක්‍රමටික ඕන වුණා කන්ටිනියු කතා කරගෙන යනකොට. perfect sentences කතා කරනකොට VPP ඕන වුණා. එතකොට ක්‍රියාපදයේ විවිධ අවස්ථාවල වුණා active voice කතා කරලාදී හැබැයි passive voice වල all passive voice main verb එක භාවිතා කරන්නේ කොහොමද? verb past participle. ඔන්න මතක තියාගන්න ප්‍රධානම කොන්දේසිය passive voice මම ලේසියි කියන බලපාන ප්‍රධානම සාධකය තමයි passive voice වල මෙන්න මේ වගේ ක්‍රියාපදයේ ළමයි විවිධ අවස්ථාවලින් කියන්නේ නැහැ. ක්‍රියාපදයේ තියන්නේ all passive voice. හැම passive voice එකකම කොහොමද? verb past participle. එහෙම නැත්නම් ක්‍රියාපදයේ මොන අවස්ථාවෙන්ද? අතීත කෘදාන්ත අවස්ථාවේ. passive voice වල ළමයි වෙනස් වෙන්නේ. දැන් මේකනේ පොදු පැටර්න් එක. මම මේ ඔයාලට passive voice බොහොම සරලව කියලා දෙන්නේ. ආයේ passive voice ඉගෙන ගන්නෙ නැති වෙන්න. ඒ කියන්නේ අදින් මේ passive voice ටික ඔයා ඉවර කරගන්න ඕනි. අදම මම ඔයාලට past paper දෙකක දැන් ඔයාලට මම reported speech කතා කරද්දී ළමයි reported speech past papers වල පෙන්වන්න තියෙන විදිය නේ. එතකොට ඔයාලට මේ පාඩම වැදගත් කියලා දැන් ඒත්තු ගන්න ඉවරයි. passive voice මේ reported speech එහෙම නැත්නම් මේ ඍජු කතනීය වාක්‍ය මේ වක්‍ර කතනීය ලියන එක ඉගෙන ගන්න ඕනේ කියන අරමුණ ඇවිල්ලා ඉවරයි මේ වෙද්දි. ඇයි ඒ? past paper පොතේ තියෙනවනේ. ඒ කියන්නේ අපි මේ lesson එක cover කරන්න ඕනේ. දැන් ඔයාලට මේ පාඩම passive voice ටික ඉගෙන ගන්න ඕනේ කියන අරමුණ දැනෙනවා අද ඔය past papers ටික cover කරාට පස්සේ. ඒ නිසා ඔයා past papers ටික cover කරන්න ඕනේ. past papers ටික cover කරන්න මේ lecture එක අද හරියට ඉගෙන ගන්න ඕනේ. මේක අද හරියට කරොත් ඔයාට අද දවස් තුල එළියට යන්න කලින් class එකේ මොකද වෙන්නේ? passive වලින් O level වල ආපු ප්‍රශ්න ටික cover කරලා ඒක ඔයාට okay කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මේක හොඳට කල්පනාවෙන් අහගෙන ඉන්න. දැන් සරලවම කියපු කාරණාව තමයි ක්‍රියාපදයක passive voice අනිවාර්යෙන්ම තියෙන්නේ. ක්‍රියාපදයක් තියෙන ෆෝම් එක තමයි verb එකේ මොකද්ද? past participle form එක. වෙනස් වෙන්නේ ළමයි මෙන්න මෙයා විතරයි. කවුද මෙන්න මෙයා කියන්නේ? helping verb එක වෙනස් වෙනවා. helping verb එක ළමයි am හරි is හරි ආ හරි ඇවිල්ලා මේ පැත්තෙන් object එක ඇවිල්ලා මේ පැත්තෙන් verb එකේ VPP ඇවිල්ලා by agent කාරකේ එනවා නම් අපි මෙන්න මේ passive වාක්‍ය නිර්මාණ කරන්නට කියනවා මොකක් කියලාද? මේ passive එකට මොකක් කියලාද කියන්නේ අපි? මේකට කියනවා simple present සරල වර්තමාන කාලයේ කර්මකාරකය කිය. මේ helping verb එක was හරි were හරි වෙනවා නම් object එක මෙහෙන් ඇවිල්ලා verb එක VPP වෙලා by agent එකක් ආවොත් අපි යන්න ඒ වගේ කර්මකාරක වාක්‍ය වලට කියනවා මොකක් කියලාද? simple past passive voice කියලා. මෙන්න මෙතන තියෙන be verb එක helping verb එක will be වුණොත් මොකක් වුණොත්ද? will be වුණොත් සමහර වෙලාවට මෙයා shall be වෙන්නත් පුළුවන්. right ගොඩක් වෙලාවට අපි will be තමයි භාවිතා කරන්නේ. දැන් shall be භාවිතා කරනවා අවමයි. object එකක් ඇවිල්ලා will be එකක් ඇවිල්ලා එහෙම නැත්නම් shall be එකක් ඇවිල්ලා verb එක past participle වලින් තිබිලා by agent එකක් ආවොත් අපි අන්න ඒ passive voice වලට කියනවා මොකක් කියලාද? simple කවුරු කියලාද ළමයි? future කියලා. පැහැදිලිද? ඊට පස්සේ මෙන්න මෙතන එන helping verb
verb එක am hari is hari ආහරි එක්ක been આવොත් BEING been එක આવොත් මේ පැත්තෙන් object එක ඇවිල්ලා මේ පැත්තෙන් verb එකේ VPP අවස්ථාව ඇවිල්ලා verb past participle ඇවිල්ලා by agent එකක් આવොත් ඒ වගේ passive voice වලට අපි කියනවා මොකක්ද කියලාද continuous present කියලා. නැත්නම් present continue කියලා. right මෙන්න මෙතන was hari were hari එක බීන් આવොත් මේ පැත්තෙන් ඔබ්ජෙක්ට් කෙනෙක් ඇවිල්ලා මේ පැත්තෙන් VPP verb එකක් එක්ක by එක agent කෙනෙක් આવොත් අපි එයාට කියනවා කවුරු කියලාද continuous මොකක් කියලාද past කියලා. බලන්න passive voice එක වෙනස් වෙන්නේ helping verb එකෙන් විතරයි. මෙන්න මෙතන helping verb එක ළමයි has hari have hari එක්ක BEE been එක්ක VPP එකක් එක්ක මේ පැත්තෙන් object එකයි by agent එකයි එනවා නම් අන්න ඒ passive voice වලට කියනවා අපි කවුරු කියලාද perfect present කියලා. right මෙන්න මෙතන had එක්ක been එකක් ආවොත් BEEN been එකක් ආවොත් අපි ඒ passive voice වලට කියනවා මොකක් කියලාද perfect කවුරු කියලාද past කියලා. පැහැදිලිද? මෙතන ඇවිල්ලා helping verb එක will have එක්ක been આવොත් එහෙම නැත්නම් shall have එක්ක been આવොත් අපි අන්න ඒ passive voice වලට කියනවා මෙහෙන් එනවා VPP by agent මේ පැත්තෙන් ඔක්කොටම එන object එක ඒ වගේ passive voice වලට කියනවා මොකක් කියලාද perfect වල future කියලා. perfect වල future කියලා. tenses වල ළමයි passive voice ඔක්කොම මෙතන තියෙනවා. වෙන වෙනම ලියන්න දෙයක් නැහැ. tenses වල all passive voice මෙන්න මේ instruction එකෙන් follow කරන්න පුළුවන්. මේ පැත්තෙන් එනවා object එක. object එක කියන්නේ මොකද්ද? ක්‍රියාවට යටත් වුණු කර්මය. එයා තමයි උක්තේ විදියට වාක්‍ය ඉස්සරහට ගෙනලා තියෙන්නේ passive voice වල. helping verb එක වෙනස් වෙන අවස්ථානුකූලව verb එක වෙනස් වෙන්නේ නැහැ. මේ හැම අවස්ථාවකම verb එක තියෙන්නේ කොහොමද? මේ හැම අවස්ථාවකම ළමයි verb එක එන්නේ කොහොමද? VPP verb past participle. ඒ කියන්නේ ක්‍රියාපදයේ මොන කෘදාන්තයද? අතීත කෘදාන්තය. මේ පැත්තෙන් ඕනම තව අවස්ථාවක් ඇවිල්ලා අවසානයේ එන්න පුළුවන් කෙනා තමයි කවුද? by එක agent. ඒ කියන්නේ ළමයි object form එකෙන් තියෙනව ක්‍රියාව කරන කෙනා. අනුක්ත කරලා by දාලා by කියන්නේ විසින් කියලා විසින් දාපුවම ක්‍රියාව කරන කෙනා මොකද වෙන්නේ? අනුක්ත වෙනවා. මේ පැත්තෙන් එනවා මේ හැම වාක්‍යයකම උක්තිය ලෙස සලකනු ලබන කර්මය අපි එයාව තියෙන ෆෝම් එක තමයි ඔබ්ජෙක්ට් ෆෝම් එක. එයා ඉස්සරහට එද්දි සබ්ජෙක්ට් ෆෝම් වෙනවා. ඔබ්ජෙක්ට් එක තියෙන්නේ කොහොමද මෙයා? මෙයා තියෙන ෆෝම් එක තමයි සබ්ජෙක්ට් ෆෝම්. මෙයා තියෙන සබ්ජෙක්ට් ෆෝම් එකෙන් හැබැයි ඉන්නේ මෙතන ඔබ්ජෙක්ට් එක. පැහැදිලිද? එහෙනම් මෙතන තියෙනවා ළමයි passive voice ඔක්කොම. helping verb එක am ඉස්සා වුණොත් මේ අවස්ථාව ඔක්කොම VPP නේ. කරන කෙනා අනුක්තයිනේ. යටත් වෙන දේ උක්තයිනේ. am ඉස්සා වෙනවා නම් ඒක සරල වර්තමාන කාලයේ කර්මකාරකේ. වස්ව ඇවිල්ලා VPP එකක් එක්ක කරන කෙනා වාක්‍ය පිටිපස්සේ තිබුණොත් ඒක සරල අතීත කාලයේ කර්මකාරකයේ simple past. helping verb එක will be එක්ක හෝ shall be එක්ක ඇවිල්ලා VPP එකක් આવොත් එයා සරල අනාගත කාලයේ කර්මකාරකයේ. am ඉස්සා එක්ක verb එකේ am ඉස්සා එක්ක BEING බීන අවස්ථාව ඇවිල්ලා verb එක past participle වුණොත් කරන කෙනා වාක්‍ය අවසානයේ හිටියොත් එයාට කියනවා continue present. නැත්නම් මොකද කියන්නේ continue කියන්නේ මොකද්ද? ප්‍රවර්තනය වර්තමාන ප්‍රවර්තන කාලය කියලා. වස්ව එක්ක BEING බීන ඇවිල්ලා verb එක past participle වුණොත් අපි අවස්ථාවට කියනවා
continue ඒ කියන්නේ ප්‍රවර්තනයේ අතීත කාලයේ කර්මකාරකයේ කියලා. helping verb එක මෙතන ළමයි නෑ එකක්. මෙන්න මෙයාගේ passive නෑ. continue future කියන වාක්‍ය නිර්මාණකරණයේ passive නෑ. active voice කතා කරා මතකයිනේ. subject එක will be එක shall be එක verb ing එක object or rest. active voice එක තිබුණා. එයාගේ passive නෑ. ඇයි එයාගේ passive නැත්තේ? අපිට මෙතන ගත්තොත් ගන්න වෙන්නේ කවුද? will be. will be අරන් තියෙනවා කලින් අවස්ථාවක simple future වල. ඒකට simple future වල will be ගත්තා. ඒ නිසා මෙතන continue වල future එකේ passive voice තියනවද? passive voice නෑ. නැත්තම් ඔයාලට මේ විදිහට ප්‍රශ්නයක් කරනවනේ මේ ටික P වලට ගන්නට ගිහිලා තියෙන ලස්සනට. simple present තියෙනවා, simple past තියෙනවා, simple future තියෙනවා. continue present තියෙනවා, continue past තියෙනවා. කොහොම මෙතන continue future කියලා ප්‍රශ්නයක් එන්න ඕනේ නේ. ඔයාලෝනේ මගෙන් අහන්න ඒක. කොහොම මෙතන එතකොට continue වල future එක නෑනේ. perfect වලත් present past future තුනම තියෙනවා. simple වලත් present past future තුනම තියෙනවා. but continue එකේ තියෙන present past විතරයි. ඇයි ඒ? ඒක future එකක් තියනවද? future එකක් නෑ. ඇයි future එකක් නැත්තේ? future ගත්තොත් ළමයි ගන්න වෙන්නේ මෙතන will be. හැබැයි will be අරගෙන තියෙන කොතනද? මුල් අවස්ථාවේ. ඒ කියන්නේ කොතනද? මෙන්න මෙතන simple වල. ඒ නිසා continue වල future එකේ passive voice නෑ. ඒ වගේ වාක්‍යයක් passive කරන්න තිබුණොත් ඔයා ලියන්න ඕනි මොකද්ද? no passive voice. ඊට පස්සේ එතන helping verb එක has or have වල be එක આવොත් අපි ඒකට කියනවා perfect present කියලා. perfect කියන්නේ මොකද්ද? పూర్ව කාලයේ නැත්නම් ක්‍රියාව මේ කතා කරන වෙලාවට සිද්ධ වෙලා ඉවරයි. ප්‍රතිඵලය කතා කරන්නේ හැබැයි වර්තමාන කාලේ. අපි කිව්ව active voice වල නම් කරලා තියෙනවා present, කරලා තිබුණා past, කරලා තියේවි අනාගතයි. ඒ කියන්නේ මොකද්ද? perfect වල present, perfect වල past, perfect වල future. had එක බීන්න આવොත් ඒක perfect වල past, will have එක බීන්න આવොත් නැත්නම් shall have එක බීන්න આવොත් VPP එක by agent එනවා කියන්නේ මොකක්ද අවස්ථාව? perfect වල future. ඒ කියන්නේ ළමයි අපිට මෙන්න මෙතනින් ඉගෙන ගන්න තියෙන කාරණාව තමයි passive voice ගොඩක්ම ලේසි සරලයි. මෙතන ඉන්නේ කරන කට්ටිය නෙමෙයි කිරීමට යටත් වෙන අය. ඒ කියන්නේ කර්මය. හැබැයි තියෙන්නේ උක්ත ස්වරූපේ. ක්‍රියාපදේනවා VPP කරන කෙනා වාක්‍ය අවසානයේ අනුක්තව තියෙනවා. පැහැදිලිද? අපිට මෙන්න මේ ටික හොඳටම ප්‍රමාණවත්. මොකටද? all level past papers ටිකේ passive ටික කරා. පැහැදිලිද? right. දැන් ඔයා ලියා ගන්න ඕනි පිළිවෙලට එක පිටුවක මෙන්න මෙහෙම. මේ instruction එක ලියන්න ඕනි. හරිද? ඒක අපි ඇවිල්ලා අපි ඒක හඳුන්වනවා passive voice. මේක ළමයි passive. මේක දාන්න ඕනි passive voice instruction නැත්නම් passive voice. ඊට පස්සේ ඔයා ලියන්න ඕනි මෙන්න එක. කොහොමද ඒක ලියන්නේ? මෙතන එන්න ඕනි object. ඔයා object කියලා දාන්න ඕනේ නෑ. මේ වගේ පොදුවේ object දැම්මම හරි. එම්මිසා එක මෙතනත් මේ ටිකත් පොදුවේ දාපුවම හරි. එක දානවත් එක්කම කෙලින් දාන simple present. හරිද? ඊට පස්සේ දෙක දෙවෙනි passive voice එක තමයි object මෙතන තියෙනවනේ. was එක VPP එක by agent ඒක simple past. හරි එක පිටුවක ලියන්න ඕනි. ඊළඟ එක 3 object එක will be එක නැත්නම් shall be එක පිළිවෙලට ගියා ඒක simple future. මෙන්න 4 am is එක b මෙන්න 5 was එක b මෙන්න 6 has එක b මෙන්න 7 had එක b මෙන්න 8 මොකද වෙන්නේ? will have එක b. පැහැදිලිද? passive voice කීයක් තියෙනවද ළමයි ඔක්කොම එතකොට මේකේ tenses වල 8යි. මොනවද passive නැත්තේ? මොනවද නැත්තේ? continue future වල passive voice නෑ. ඊට පස්සේ තව active voice ඉගෙන ගත්ත ක්‍රමයක් තුන මොකද්ද? මේව දෙන්නගේ එකතුව. perfect continue වල passive තියෙනවද? passive නැත. perfect continue වල passive තියෙනවද? passive නැත. perfect continue present passive නැහැ. perfect continue past passive නැහැ. perfect continue future passive නැහැ. continue future passive නැහැ. ඉතුරු 8ම මෙතන තියෙනවා. tenses active voice කතා කරනවා නම් 12යි tenses. passive කතා කරනවා නම් tenses කීයද? 8යි. ඇයි ඒ? අර තුනයි අරකයි කියන්නේ මොකක්ද එතකොට? perfect continue present past future තුනයි. continue future එකේ passive voice තියෙනවද? ඇත්තේ නැහැ. පැහැදිලිද? දැන් ඔයා මේ ටික එක පිටුව කරලා ලස්සනට පොඩි සමරි එකක් ගහ ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක තියලා
past paper book එකට යනවා. පැහැදිලිද? right දාගන්න ටේබල් එක.